අපේ මාතෘ භූමියේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ පුජ්‍යලයහු ගැන කතා කරන්නටයි මම මේ සූදානම් වන්නේ. ශ්‍රී ලංකාවේ පහළ වෙච්ච දෑහිතකාමී ආගමික මෙන්ම සමාජීය කටයුතු වලට නොපසුබට උත්සාහයකින් කටයුතු කළ සෑම ක්ෂේත්‍රයකටම තමන්ගේ කාලය, ධනය, එවැගේම ශ්‍රමය කැප කළ ඉතාමත්ම දුර්ලභ ගණයේ පුජ්‍යලයෙක් වෙච්ච මහින්ද මඩිහේවා මැතිතුමන්ට ආශිර්වාද පතා නිරෝගී සැප ප්‍රාර්ථනා කරමින් දිනපතාම අපි ආශිර්වාදාත්මක පින්කම් පවත්වනවා. මේ ප්‍රංශයේ සිටන් අපි ඒ පින්කම් පවත්වනවා වගේම ලංකාවේ සෑම විහාරස්ථානයකම එතුමාට සම්බන්ධකම් තිබෙන බෙහෙවින්ම බෙල්ලම්විල විහාරය, එවැගේම මහරගම ධර්මායතනය, එවැගේම නාරද සෙන්ටර් එක, අනිකුත් විහාරස්ථාන එතුමා උදව් කරපු අපේ දිව්‍යාගා යසස්වි නායක හඳුරන්ගේ ස්ථානය, එවැගේම පිළියන්දල හේමාලෝක හාමුදුරන් වහන්සේගේ ස්ථානය, කැලණි රජ මහා විහාරය ආදී ස්ථාන හැම එකම එතුමාට ආශිර්වාද කරමින් මේ දවස්වල පින්කම් පැවැත්වෙනවා. එතුමාට දීර්ඝායුෂ නිරෝගී සැප ප්‍රාර්ථනා කරමින්. ඉතින් මේ අවස්ථාවේ අපි එතුමා ගැන යම් කිසි දැනුවත් කිරීමක් සිද්ධ කරන්නට අවශ්‍යයි. මොකද එතුමා සිද්ධ කරපු නිහඬ සේවය මම හිතන්නේ ලංකාවේ බොහෝමත්ම කලාතුරකින් තමයි එවැනි නිහඬ සේවාවන් සිද්ධ කරන අය සිටින්නේ කියන එක එතුමාගේ චරිතය තුළින් අපට දකින්නට ලැබුණා. එතුමා සමාජයට කළ මෙහෙවර වගේම කරන්නට බලාපොරොත්තු වෙච්ච දේ අපමණයි. විවිධ විහාරස්ථාන මගින් සිදු කරන සමාජ සේවාවන්ට වගේම ආගමික කටයුතු වෙනුනුත් එතුමන් කරන ලද කැපකිරීම අප්‍රමාණයි. බෙල්ලන්ගල විහාරස්ථානයේ මුල් කරගෙන කරන ලද සමාජ හා ආගමික සේවාවන්හි මූලිකත්වය ගැන කටයුතු කළා වගේම තවත් ජීවිතයේ වැඩිම කාලයක් මහරගම ධර්මායතනයේ දායක සභාව මෙහෙයවමින් අතිපූජ්‍ය මඩිහේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා යටතේ කටයුතු කළේ එතුමා තමන්ගේ පවුලේ ධනය පරිත්‍යාග කරමින්. දෙවෙනි බොහෝ විහාරස්ථාන වෙනුවෙන් තම කැපකිරීම සිදු කළ එවැගේම කම්කරු කොමසාරිස්වරයා වශයෙන් කාලයක්ම සේවය කළ කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් සේවය කළ වෙනත් අමාත්‍යාංශ ගණනාවකම ලේකම්වරයා වශයෙන් සේවය කළ මහින්ද මඩිහේවා මැතිතුමන් වසර 15කට ආසන්න කාලයක් පූජ්‍ය පරවැහැර චන්ද්‍රරත්න පුණ්‍යභාරයේ ගරු ලේකම්වරයා ලෙස කටයුතු කරමින් කරන ලද අපරිමිත සේවය කිව නොහැකි තරම්. එතුමාගේ මැදිහත් වීම නිසා අපට ගොඩාක් යහපත් ක්‍රියා සිද්ධ කරන්නට පුළුවන්කම ලැබුණා. ප්‍රංශයේ වාසය කරන ශ්‍රී ලාංකික අනිකුත් ජාතීන්ගේ සම්බන්ධයෙන් අපි සිද්ධ කරපු යහපත් ක්‍රියාවලට විශේෂයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ කොවිඩ් වසංගතයෙන් පස්සේ මහ පොළොව අහිමි වෙච්ච 100 ගණනක් සිසුන්ට ශිෂ්‍යත්ව දෙන්නට අපි දිරිමත් කළේ මහින්ද මඩිහේවා මැතිතුමන්. ඉතින් එතුමා කරන සේවයන් නිසා අපට එතුමාගේ ඉල්ලීම අහක දාන්නට බැරි වුණා. ඒ නිසා අපි මෙහි අපේ දායක දායකාවන්ගේ සහභාගීත්වයෙන් විදේශික දායක දායකයන් මේ රටේ ජීවත් වෙන වෙනත් බෞද්ධ රටවලින් ඇවිල්ලා මෙහි ජීවත් වෙන බොහෝ අයගේ සම්බන්ධයෙන් අපට ඒ ශිෂ්‍යත්ව වැඩසටහන අද වෙනකම් කරගෙන යන්නට අවකාශ ලැබුණා. ඒ වගේම රෝහල් වලට පහුගිය කාලේ ලංකාවේ ඇතිවෙච්ච ඒ විසන කාල පරිච්ඡේදය තුල
රෝහල් වලට අවශ්‍ය ශ්වසන යන්ත්‍ර පරිත්‍යාග කරන්නට හෝමාගම ඒ වගේම ගම්පහ ඒ වගේම වවුනියාව ආදී ප්‍රදේශවලට අපේ මඩිහෙව මැතිතුමන් මූලිකත්වයේ ගත්තා ඒවා සංවිධානය කිරීමේදී. ඒ වගේම ගෙවල් නැති අයට ගෙවල් ඉදි කරන්නට එතුමා අපට බොහෝ විට සහයෝගය දුන්නා. එතුමාගේ අදහස් වලින් අපට ඒවා පහසුවෙන් කරගන්නට හැකියාව ලැබුණා. ඒ වගේම රෝහල් වලට බෙහෙත් පරිත්‍යාග කිරීම අපිට ලැබෙන ගොඩාක් බෙහෙත් අපි ලංකාවට අරනවා. අපේ දායක දායිකාවන්ගේ මාර්ගයෙන් ඒ වගේම වෙනත් අපට උදව් කරන අයගේ මාර්ගයෙන් ඒ බෙහෙත් ලංකාවට ඇරලා එතුමා විවිධ ප්‍රදේශවල දොස්තරවරුන්ට ඒ බෙහෙත් බාර දීලා අපට ලේඛනය අපට එවනවා ඒ බෙහෙත් බාරගත්තා කියලා. ඉතින් ඒවා අසරණයන් වෙනුවෙන් බෙදා දෙන්නට එතුමා කටයුතු කළා. ඒ වගේම ලංකාවේ ඇතිවෙච්ච විවිධ ඛේදනීය අවස්ථාවලදී රජයට මෙන්ම විවිධ ආයතනවලට මුදල් පරිත්‍යාග කිරීම වලදී අපට එතුමා බෙහෙවින්ම උපදෙස් ලබා දුන්නා ඒ කටයුතු සිද්ධ කරන්නට. ඒ වගේම අපහසුතා තිබෙන දුෂ්කර පළාත්වල විහාරස්ථානවලට අවශ්‍ය ප්‍රත්‍යපහසුව සලසා දීමේදී ඒ විහාරස්ථානවලට බයිසිකලයක් ඒ වගේම අනිකුත් සියලුම අවශ්‍ය දේවල් පරිත්‍යාග කරන්නට එතුමා මූලික වෙලා ඒවට අවශ්‍ය සියලුම උපදෙස් අපට ලබා දීලා කටයුතු කළා. ඒ වගේම ඒවට අවශ්‍ය බොහෝ ආහාර පාන ආදී සියලු දේවල්ම සකස් කරගෙන ඇවිල්ලා එතුමා මිනුවන්ගොඩ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී ඒවා ඒ විහාරස්ථාන වලින් පැමිණිය භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පරිත්‍යාග කළා. අපේ ශ්‍රී ලාංකික දායක දායිකාවන්ගේද සම්බන්ධයෙන් අනිකුත් රටවල දායක දායිකාවන්ගේද සම්බන්ධයෙන්. ඒ වගේම කැබිතිගොල්ලාවේ ඒ බෝම්බෙන් අසරණ වෙච්ච සිය ගණනකට අපි බයිසිකලයකුත් ඒ වගේම එයාලට වීලි ආහාර පාර්සලයකුත් ප්‍රදානය කළා. එහිදී වීලි ආහාර පාර්සල සියල්ලක්ම සකස් කළා අනුරාධපුරයට අපේ ඊතල වැටුණු වැවේ ඥානතිලක නායක හාමුදුරන් වහන්සේ විසින් අපට පරිසරය සකස් කරලා දීපු ඒ උත්සවයේදී අපිට ඒවා පරිත්‍යාග කරන්නට පුළුවන්කම ලැබුණා. ඒ වගේම වැලිසර ලය රෝහලට පහුගිය දවස්වලත් අපි වටිනා ඇඳක් ප්‍රදානය කළා. ඒ වෙනුවෙන් සම්පූර්ණ අපිට උපදෙස් දීලා අපට අවශ්‍ය ආකාරයට ඇඳන් පිළියෙල කළ දීලා කටයුතු කළෙත් මේ මහින්ද මඩිහේවා මැතිතුමන්. ඉතින් එතුමා කරන සේවාවන් අපට අප්‍රමාණව සඳහන් කරන්න පුළුවන්. මම ඊටාත්ම කෙටියෙන් මේ ටික සඳහන් කළේ එතුමාලන්ට ආශිර්වාද කිරීමක් වශයෙන්. එවන් අවංක කාර්යශූරී නිහතමානී පරෝපකාරයට කැපවෙච්ච උතුම් මිනිසෙකුට මහින්ද මඩිහේවා මැතිතුමන්ට උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ආරක්ෂාව රැකවරණය නිරෝගී සැප චිරජීවනය ලැබේවා කියලා මේ අවස්ථාවේ අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.